ඔන්න එක්කෝමත් එක කාලෙක නිසල ගමක නිල්වන් කුඹුරු යායවල් සහ ගලා යන දියදහරා මැද ගැමියන් සිය දවස ආරම්භ කළේ මහත් සතුටින් සහ සිනහවෙනි. මේ සුන්දර ගම්මානය දෙස බලා සිටින්නාක් මෙන් ඈතෙන් රජතුමාගේ මාලිගාව තේජස් ලෙස දිස්විය. මේ ගැමියන් අතර රජුගේ විහිළුකාරයා වූ අන්දරේද වාසය කළේය. ඔහු කවුරුන් අතරත් ප්‍රසිද්ධව සිටියේය. එදින උදෑසන සුපුරුදු පරිදි ඔහු අමුතු නැටුමක්ද නටමින් මාලිගාවට යාමට සූදානම් විය. රජමාලිගාවේ මිදුලට වී රජතුමා තම ඇමතිවරුන් සමග රාජ්‍ය කටයුතු සාකච්ඡා කරමින් සිටියේය. ඒ අසලම ඈත දේශයකින් ගෙනෙන ලද අද්භූත සුදු පැහැති ගොඩක් ආරක්ෂිතව තබා තිබුණි. අන්දරේ මාලිගාවට ගොස් ආචාර කොට මේ අමුතු සුදු පැහැති ගොඩ ගැන විමසූ විට රජතුමා ඔහුට සිනහවකින් යුතුව පිළිතුරු දුන්නේ අන්දරේ මවිතයටපත් කිරීමේ අදහසිනි. එදින සවස් යාමේ ඉර බැස යන වෙලාවේදී අන්දරේ තම පුතු සමග පසුදින මාලිගාවට පැමිණ අම්මා මැරුණායයි අඩන ලෙස රහසිගතව සාකච්ඡා කළේය. පසුදින මාලිගාව පුරා නැවතත් සිනහව පෙතිර ගියේය. නමුත් හදිස්සියේ මැසුණු මහා හඩින් හැණීනක් නිසා කාගෙත් අවධානය එදෙසට යොමු විය. අන්දරේගේ පුතා අඩාගෙන පැමිණ අම්මා මැරුණායයි හයියෙන් අඩන්නට විය. ඒ ඇසුණු අන්දරේද අපි ජීවත් වී පළක් නැතයි කියා සුදු පැහැති ගොඩ කන්නට විය. සිදු වූ දේ දැක මාලිගාවේ සියල්ලෝම තුෂ්ණිම්භූතනූහ. රජතුමා පැවසූ වදන් රජතුමාටම පාරාවලල්ලක් කරමින් අන්දරේ එම සුදුපස්වල සැබෑ රහස කපටි ලෙස හෙළි කළේය. අන්තිමේදී තමන්ට සිදු වූයේ කුමක්දයි තේරුම්ගත් රජතුමා අන්දරේගේ අසමසම බුද්ධිය අගය කරමින් මහා හනින් සිනාසෙන්නට විය. එතෙන් පටන් මේ කතාව මාලිගාවේ සිට ගම්දනව් දක්වා පැතිර ගිය අතර අන්දරේගේ බුද්ධිමත්කම අදටත් අපේ ජනකතා අතර නොමැකින මතකයක් ලෙස පවතී.